පස්සේ මම vlog එකක් අරගෙන ආවා. මේ vlog එක කරද්දිත් මං ආපහු ඩුබායි ඇවිල්ලා සති 2ක් 3ක් ගත වෙලා තියෙන්නේ. මෙහෙ ඇවිල්ලා ආපහු vlog එකක් කරන්න තරම් මට රිකවරි වෙන ටික දවසක් ගියා. මොකද අපේ මානසිකත්වය බිඳුවටම වැටෙනවා අපේ ආදරණීයව දාලා තවත් රටකට තනියම යන්න උනහම. මං ගෙදර ඉඳන් එන කිසිම වීඩියෝ ක්ලිප් එකක් ගත්තේ නැහැ. එයාපෝට් එක ඇතුළේ තමයි ඔන්න පොඩි වීඩියෝ ක්ලිප් 2-3ක් ගත්තේ. චෙකින් වෙලා ඔක්කොම වැඩ ටික ඉවර කරගෙන හැමෝගෙම මෑත් වෙලා මම මේ ෆ්ලයිට් එකට යන්න තමයි ලෑස්ති වෙලා ඉන්නේ. අපේ ආදරණීයන්ව දාලා යන එක කොච්චර අමාරු දෙයක්ද කියලා මට මේ දවසේ ගොඩාක්ම තදින් දැනුණා. මේ වෙලාවේ මගේ මූණේ කිසිම හිනාවක්වත් සතුටක්වත් නැහැ. අපි බැඳීම් කොච්චර තදින් අල්ලගෙන ඉන්න තරමටම අපිට ඒ තරම්ම දුකක් දැනෙනවා. ඉතින් කවදම හරි යාලා නැතිව අපිට ජීවත් වෙන්න වෙනවා. අනේ මට නම් එහෙම දවසක් ගැන හිතන්න ආසත් නෑ. මං හරි බයයි එහෙම දවසකට. දැන් තමයි ලංකාවෙන් ඈත් වෙලා යන වෙලාව. අන්තිම සිග්නල් ටිකත් ඉවර වෙනකම්ම කෝල් එකේ ඉඳලා කෝල් එක කට් වුණාන් පස්සේ තමයි මම මේ වීඩියෝ ක්ලිප් එක ගත්තේ. ෆ්ලයිට් එක තිබ්බේ හවස. මං රෑ වෙන්න තමයි දැන් මේ ඩුබායි වලට යන්නේ. බලන්නකො ළමයි, මං මේ වීඩියෝ එක කරන වෙලාවත් මට වැඩිය මතක නැහැ අපි මේ යන්නේ වලාකුළු අතර මැදින් කියලා. දැන් මං වීඩියෝ එක එඩිට් කරද්දි තමයි මං දැක්කේ අපි ඇවිත් තියෙන වලාකුළු අස්සෙන් කියලා. මේක මං හිතන්නේ අහම්බෙන් වීඩියෝ වෙච්ච වීඩියෝ ක්ලිප් එකක්. අන්න ටික දුරක් යද්දී මට මගේ ෆ්ලයිට් මීල් එක හම්බ වුණා. මේක නම් මාරම රසයි ළමයි. මේකේ මම පොඩ්ඩක්වත් ඉතුරු කරේ නෑ. ඒ තරම්ම රසයි මේ ෆ්ලයිට් මීල් එක. එද්දි හම්බුන මීල් එකට වැඩිය මේ මීල් එක මාරම රසයි. මීල් එකෙන් පස්සේ මට හොඳටම නිින්ද ගියා. නැගිටලා බලද්දී අපි ලෑන්ඩ් කරන්න ඕන මෙන්න. අන්තිමේටම තමයි මම මේ වීඩියෝ ක්ලිප් එක ගත්තේ. මේ අපි ලෑන්ඩ් කරන වෙලාවේ ගත්ත වීඩියෝ ක්ලිප් එක. ඔන්න රෑ වෙලා මං ෆයිනලි ඩුබායි වලට ආවා. ඩුබායි එයාපෝට් එකේ මං කිසිම වීඩියෝ එකක් ගත්තේ නැහැ. වීඩියෝ කරන්න අවසර නැති නිසා. ඔන්න ඔහොමයි ඩුබායි ආවේ ළමයි. දැන් ඉතින් ටැක්සියක් අරගෙන ගෙදර යන ගමන් තමයි ඉන්නේ. ඉතින් මගේ වීඩියෝ එක මම මෙතනින් නතර කරනවා. ගිහින් එන්න ළමයි. බයි බයි.